සූර්ය බලයෙන් විදුලිය නිපදවීම කියන්නේ ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට නිතර කතාබහට ලක්වෙන මාතෘකාවක්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදන ප්‍රභවයන්ගෙන් එක් මූලික ස්ථානයක් සූර්ය බලශක්තිය සඳහා හිමි වෙන එක. 2030 අවුරුද්ද වෙනකොට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති මූලික කරගෙන නිපදවීමට යන ජාතික වැඩසටහනේදී සූර්ය බලශක්තියට හිමිවන ධාරිතාවය සැලකිය යුතු ප්‍රමාණයක්. ශ්‍රී ලංකාව පුරාම අපි කොතරම් වහල මත ඉදිකරපු සූර්ය පැනල එහෙමත් නැත්නම් රූෆ්ටොප් සෝලා පැනල් දැකලා තිබුණත් ඒ වගේම විශාල සූර්ය බලාගාර ලෙස පොළොව මට්ටමේ සවි කරලා තිබෙන සූර්ය පැනල එහෙමත් නැත්නම් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා පැනල් කොච්චර දැකලා තිබුණත් වතුර මත ඉදිකරපු විශාල සූර්ය බලාගාර අපි ශ්‍රී ලංකාවේ දැකලා තිබෙන්නේ නැහැ. ඒක යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ මුල්වරට ජලය මත පාවෙන සූර්ය පැනල සහිත බලාගාරයක නියම ව්‍යාපෘතියක් පසුගියදා සාර්ථකව අවසන් කළා. අද දවසේ මයින්ඩ්ෆුල් ලංකා අපේ වැඩසටහන වෙන්වන්නේ ඒ ආශ්‍රිත වැදගත් තොරතුරු රැසක් ඔබ සමග බෙදා ගන්න. දිගටම රැඳී ඉන්න අපි සමගම. මේ වීඩියෝ බලන අතරේ ඔබගේ අදහස් යෝජනා අපට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, අපේ වීඩියෝ අනෙකුත් සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් වල ෂෙයා කරන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි. පුනර්ජනනීය බලශක්තිය කියන්නේ ශ්‍රී ලංකාවට අලුත් මාතෘකාවක් නෙමේ. අතීතයේදී විශාල ජලවිදුලි බලාගාර ඉදිකරමින් පසුකාලීනව තවත් කුඩා ජලවිදුලි බලාගාර දක්වා ව්‍යාප්ත වෙමින් ඊටත් පසුව සූර්ය බලශක්තිය වගේම සුළං බලශක්තියටත් ශ්‍රී ලංකාව යොමු වුණා. ඒ බලශක්ති මිශ්‍රණය නිසාම ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන මගින් විදුලි බලය නිපදවීමේ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කරමින් සිටිනවා. 2016 අවුරුද්දේ ආරම්භ කරපු සූර්ය බල සංග්‍රාමයේ වැනි ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාව පුරාම සූර්ය බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපදවීම ප්‍රචලිත කිරීම නිසා ශ්‍රී ලංකාව පුරාම රූෆ්ටොප් සෝලා විදුලිය නිපදවීම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියා. ඒ වගේම 2022 අවුරුද්දේ ඇතිවුණු ආර්ථික අර්බුදයේදී විශාල විදුලි කප්පාදු කිරීම සිදු වුණු නිසා ජනතාව පුනර්ජනනීය බලශක්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නටත් පටන් ගත්තා. ජනාකීර්ණ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයේ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රධානම අභියෝගය තමයි ඒ සඳහා අවශ්‍ය වන ඉඩම් ලබා ගැනීම. සාමාන්‍ය ජනජීවිතයට අවශ්‍ය ඉඩම් වලට අමතරව වගා කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණයන් ඉතා සීමා සහිත වීම නිසා දිනපතා ඉහළ යන බලශක්ති අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා ව්‍යාපෘති හරහා විදුලිය නිපදවීමට ඉතාම අභියෝගාත්මකයි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එක් හොඳම විසඳුමක් තමයි ජලය මත ඉදිකරන පාවෙන සූර්ය බලාගාර. ෆ්ලෝටිං සෝලා ටෙක්නොලොජි ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුණත් එය ලෝකයට නම් අලුත් දෙයක් නෙමෙයි. ෆ්ලෝටිං සෝලා ප්ලාන්ට්ස් එහෙමත් නැත්නම් ෆ්ලෝටිං ෆොටෝවෝල්ටික් හෝ එහෙමත් නැත්නම් FPV කියලා කියන්නෙත් මේ පාවෙන සූර්ය බලාගාරවලටම තමයි. මේවා ඉදි කරන්නේ විශාල ජලාශවල එහෙමත් නැත්නම් වැව් හෝ විල්වල හෝ එහෙමත් නැත්නම් මුහුද මත. එයින් ගොඩබිමේ ඉඩම් සංරක්ෂණය වෙනවා වගේම ජලයේ සිසිලන බලපෑම හේතුවෙන් පැනල් වල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒත් එක්කම ජලාශවල ජලය වාෂ්ප වීමේ වේගය අඩුවන නිසා පායන කාලයට අවශ්‍ය ජලය සංරක්ෂණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කරන්න තිබ්බ මූලික අඩිතාලමක් තමයි සබර්ගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට නියම ව්‍යාපෘතියක් විදිහට ඉදි කරපු මෙගාවොට් 1 බැගින් වෙන චන්ද්‍රිකා වැවේ සහ කිරීබ්බන් ආර් වැවේ ඉදි කරපු සූර්ය බලාගාරයන්. මේ ව්‍යාපෘතිය කොරියානු ආධාරය යටතේ ඉදි කළේ. මේ නියම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික දායකත්වය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලබා දෙනු ලැබුවේ. මේ ව්‍යාපෘතිය මගින් ලබා ගන්නා දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ විශාල ව්‍යාපෘතියක් කරන්න විශාල පිටුවහලක්. මේ ව්‍යාපෘතියට සමගාමීව ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙගාවොට් 234ක පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා ප්‍රධාන ජලාශ 4ක් මූලික කරගෙන කටයුතු කරමින් සිටිනවා. කුරුණෑගල දැදුරුවයි ජලාශය මූලික කරගෙන මෙගාවොට් 100ක බලාගාරයක්, හම්බන්තොට රිදීගම වැවේ මෙගාවොට් 50ක බලාගාරයක් සඳහා අවශ්‍ය වන මූලික ශක්්‍යතා අධ්‍යයනයන් මේ වනකොටත් සිදු වෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන පාරිසරික ඇගයීම් වාර්තාවන්ද මේ වනකොටත් ආරම්භ කරලායි තියෙන්නේ. ඊටත් අමතරව ඉරක්කාමන් වැවේ මෙගාවොට් 50ක බලාගාරයක් සහ දැනටමත් ජලවිදුලි බලාගාරයක් ඇති කාසල්රී ජලාශයේ තවත් මෙගාවොට් 34ක පාවෙන සූර්ය බලාගාරයක් සැලසුම් කරලා තියෙන්නේ. ඒ සියල්ලටම අමතරව සමනල වැව ජලාශයේ පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමේ විභවය හඳුනාගෙන එයින් මෙගාවොට් 100ත් 200ත් අතර ධාරිතාවයක් ඇති විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා
එක්ස්ප්‍රෙෂන් of ඉන්ටරස්ට් එහෙමත් නැත්නම් උනන්දුව ප්‍රකාශ කිරීමේ යෝජනා 23ක් 2024 අවුරුද්දේදී ලැබිලා තිබුණා. මෙම ප්‍රධාන සූර්ය බලාගාර යෝජනාවලට අමතරව කටුනායක මීගමුව කලපුව ආශ්‍රිතව ඉදිවෙමින් පවතින මෙගාවොට් 10ක ෆ්ලෝටිං සෝලා ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ ෆ්ලෝටිං සෝලා ව්‍යාපෘතිවල විභවය තේරුම් ගැනීමට නම් ශ්‍රී ලංකාවේ තිබෙන ජලාශවල මතුපිට ප්‍රමාණය ඉතාම වැදගත් කාරණාවක්. ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ජල සැපයීම සහ ජලවිදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය සැලකිය යුතු ජලාශ ප්‍රමාණයක් සමන්විත වෙනවා. මෙම ජලාශවල මතුපිට ප්‍රමාණය හෙක්ටයාර දසදහස් ගණනක් පුරා විහිදී පවතින්නේ. මේ වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවෙන් වැඩිම ප්‍රමාණයක් පොසිල ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක බලාගාර හරහා නිපදවන අතර එහි දෙවෙනුවට වැඩිම දායකත්වය ලබා දෙන්නේ ජල විදුලි බලාගාර මගින්. රූෆ්ටොප් සෝලා සහ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සූර්ය විදුලි බලාගාර මගින් තමන්ගේ දායකත්වයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කරමින් මෙගාවොට් 200ක පමණ ධාරිතාවයක් ලබා දෙන්නට යන නිසා අනාගතයේදී එහි ප්‍රතිශත අතර යම් වෙනසක් සිදුවන්නට පුළුවන්. ඒ සියල්ලටම අමතරව එය කාබන් විමෝචනය අවම කිරීමට දක්වන දායකත්වය ඉතාමත්ම ඉහළයි. අප පෙර සඳහන් කළ ආකාරයටම වෙනත් දියුණු රටවලට නම් පාවෙන සූර්ය බලාගාරයන් තවදුරටත් සංකල්පවලට සීමා වන්නේ නැහැ. චීනයේ චයිනා එනර්ජි ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් මගින් 2024 අවුරුද්දේ ඉදිකිරීම අවසන් කරපු මෙගාවොට් 1000ක ධාරිතාවකින් සමන්විත පාවෙන සූර්ය බලාගාරය ලෝකයේ මේ වන විට ඉදිකර ඇති විශාලම පාවෙන සූර්ය බලාගාරවලින් එකක්. ඒට අමතරව චීනයේම 2023 අවුරුද්දේදී ඉදිකරපු මෙගාවොට් 650ක ධාරිතාවයක් ඇති අන්හුයි ෆුයාං සදර්න් වින්ඩ් සෝලා එනර්ජි ස්ටෝරේජ් ව්‍යාපෘතියත් 2021 අවුරුද්දේ චීනයේම ඉදිකරපු මෙගාවොට් 550ක ධාරිතාවයේ ඇති වෙන්හුයි ටලියාන් ව්‍යාපෘතියත් හඳුන්වන්න පුළුවන්. චීනයට අමතරව 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේ ඉදිකිරීම අවසන් කරපු තායිවානයේ සතු මෙගාවොට් 440ක ධාරිතාවයක් ඇති එක්සා රිනියවබල්ස් ව්‍යාපෘතියත් ලෝකයේ මේ වන විට ඉදිකරලා තියෙන විශාලම පාවෙන සූර්ය බලාගාර ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ශ්‍රී ලංකාව වැනි රටවලට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ඉතාම ඉහළයි. මුලින්ම එය සීමිත භූමි ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට විශාල වාසියක්. ජලාශවල මතුපිට ප්‍රමාණය භාවිතා කිරීම නිසා කෘෂි කර්මාන්තයට හෝ වෙනත් සංවර්ධන කටයුතු සඳහා ඉඩම් සමග තරඟ නොකර අවශ්‍ය කරන ඉඩකඩ වෙන් කර ගන්නත් පුළුවන්. එයට අමතරව ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණය ජලය මත සවිකර ඇති සෝලා පැනල් වල කාර්යක්ෂමතාවය ස්වභාවික සිසිලන බලපෑම මත වැඩි දියුණු කළ හැකි අතර විදුලි උත්පාදනයද 10% සිට 15ක ප්‍රමාණයකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම ෆ්ලෝටිං සෝලා පැනල් නිසා ජලාශවල ජලය පායන කාලවලදී වාෂ්ප වීමේ ශීඝ්‍රතාවයත් අඩු කර ගන්න පුළුවන් වෙන අතරේ ජල සංරක්ෂණයට උපකාරී වන විශාල ප්‍රතිලාභයක්. සූර්ය පැනල මගින් සපයන සෙවන ජලයේ ඇල්ගී වර්ධනය පාලනය කරන නිසා ජලයේ ගුණාත්මක භාවයත් වැඩි කාලයක් තිස්සේ රඳවා ගන්නට එය උපකාරී වෙනවා. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමෙන් කොතරම් වාසි තිබුණත් සැලකිය යුතු අභියෝග ප්‍රමාණයකට එය බැදී තිබෙනවා. විශේෂයෙන්ම ආයෝජනයේ සලකා බැලීමේදී ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා ව්‍යාපෘතියකට යන වියදමට වඩා විශාල ආයෝජනයක් පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමේදී දැරීමට සිදුවනවා. ඒ වගේම මෝසම් වැසි, සුළං, විවිධ ජලමට්ටම් සහ කාලගුණික තත්ත්ව යටතේ මෙම පාවෙන වේදිකාවල ව්‍යුහාත්මක අඛණ්ඩතාවය එහෙමත් නැත්නම් ස්ට්‍රක්චරල් ඉන්ටිග්‍රිටි එක තහවුරු කළ යුතුයි. ජලජ පරිසර පද්ධතිවල ඇතිවිය හැකි බාධාවන් අවම කිරීම සඳහා සම්පූර්ණ පාරිසරික අධ්‍යයනයන් කිරීම, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම ලබා ගැනීමත් ඉතාම වැදගත්. එය මෙවැනි පද්ධතියක් ස්ථාපනය කිරීමට සීමා නොවී එහි මෙහෙයුම් සහ නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඉතාම වැදගත් වේවි. මෙම නව බලශක්ති ප්‍රභවය පවතින ජාලයට කාර්යක්ෂමව ඒකාබද්ධ කිරීමට නිසි සැලසුම් සකස් කිරීම මෙවැනි පද්ධතියක තිරසාර භාවයට බලපාන ප්‍රධානම කාරණාවක්. සමස්තයක් විදිහට ෆ්ලෝටිං සෝලා පවර් ප්ලාන්ට් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එහි පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට ඉතාම වැදගත්. එයින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීමට අමතරව කාබන් විමෝචනය අඩු කරමින් හිරුවෙලියෙන් බලගැන්වුණු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දක්වන දායකත්වයට මනා පිටුවහලක් වේවි. අපි මෙවැනිම දැනුමින් පරිපූර්ණ වුණු තවත් වැඩසටහනකින් හමුවෙමු. මේ මයින්ඩ්ෆුල් ලංකා YouTube නාලිකාව. ස්තුතියි.